ෂමා ඇත්තටම කරන්න ගියේ රෙඩ් බෙල් එකට අතරම රෙඩ් බෙල් එකට බයින්න බලාගෙන ආවේ රුපියල් 50කින් මිල වැඩි වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ නම වගේම ක්වොලිටි එකත් මේන්ටේන් කරගෙන වැඩේ කරගෙන යනවා වගේ තේරෙනවා අපිට. හෙලෝ පුඩිස් කොහමද? එහෙනම් ඔන්න අද අපි ඇවිල්ලා තියෙන අමුතුම වැඩකට. මේක මොකද්ද මේකට කියන්නේ අපි? එක්ස්පෙරිමන්ට් එකක් කියමුනේ. කාලයකට පස්සේ කරන එක්ස්පෙරිමන්ට් එකක්. අපි අද ගියා රෙඩ් බෙල් එකට. ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙන්න තියෙනවා රෙඩ් බෙල් ඒගොල්ලන්ගේ ලෝගෝ එකත් එක්ක පැකින් එක. අපි මීට මාස 6කට 7කට වගේ කලින් අපි try කරා ඒගොල්ලන්ගේ mix rice එක. අපිට ඕන වුණා ඒ දවස්වල දුන්න mix rice එක දැන් හම්බෙන mix rice එකයි පොඩ්ඩක් compare කරලා බලන්න මොන හරි මේවල changes වෙලා තියෙනවද කියලා. ඒ හින්දා අද මම ගියා රෙඩ් බෙල් එකට ගිහිල්ලා මම purchase කරා ඒගොල්ලන්ගේ mix fried rice එක. මේකේ හාල් එක උනේ බාස්මති. අපි කලින් ගත්ත වීඩියෝ එකේ තිබ්බේ හාල් එක තිබ්බේ බාස්මති mix fried rice එක. ඒ දවස්වල ඒක වුණා රුපියල් 750ක්. අද ගෙනාවා මේක වුණා රුපියල් 800ක්. රුපියල් 50කින් මිල වැඩි වෙලා තියෙනවා. සාධාරණයි. ඒක දැන් ගොඩක් දේවල් මිල ගණන් වැඩි වෙන වෙලාවේ රුපියල් 50කින් ප්‍රයිස් එක වැඩි කරලා තිනවා. අපි බලමු රුපියල් 50කින් මිල වැඩි වෙනවත් එක්කම මොන වගේ දේවල්ද ඒගොල්ලෝ රයිස් එකට එකතු කරලා තින්නේ. නැත්නම් රයිස් එකේ මොන හරි අඩු වෙලා තියෙනවද කියලා අපි මේක අන්බොක්ස් කරලා බලමු. එහෙනම් පැකින් එක ඕපන් කරපු ගමන් ඒගොල්ලන්ගේ සයිඩ් ඩිෂ් එකට දීලා තියෙන සෝස් එක තියෙනවා. උරන්න පේන විදිහ පෝෂන් එක හොයන්න බෑ පැකින් එක ඇතුලේ තිබ්බනම් කොච්චර තියෙනවද කියලා. කැඩුවාම පේනවා ඒක. පෝෂන් එක ඔන්න පැක් එකෙන් එළියට ගත්තාම ඔයගලන්ට පේනවා ඇති පෝෂන් එක දැන් ගොඩක් වැටලා තියෙනවා. ඔයගලන්ට පැක් එක ඇතුලේ බැලුවාම නම් පේරෙන්නේ ඇත්තටම මමත් හිතුවේ මේක මේ බොක්ස් එක ඇතුලේ තියෙනකොට පොඩි පෝෂන් එකක් කියලා. මම අතරම රෙඩ් බෙල් එකට බයින්න බලාගෙන ආවේ. ඒ වුණාට එළියට ගත්තාම තේරෙනවා මේක ලොකු පෝෂන් එකක්. රෙගුලර් මේක අනික රෙගුලර් සයිස් පෝෂන් එකක්. සාමාන්‍ය රෙගුලර් සයිස් පෝෂන් එකක් අපි දන්නවා එක්කෙනෙක්ට තමයි ඇති වෙන්නේ. මේක බැලු බැලමට තේරෙනවා ඔයගලන්ට දෙන්නෙක්ට කන්න පුළුවන් බයක් ගන්න නැතුව. වෙනසක් නැහැ. කලින් වගේමයි ඒගොල්ලෝ සෝස් එකක් දීලා තියෙනවා. ඒ වගේමයි chili paste එකක් දීලා තියෙනවා. කලින් පාර පොඩි අඩුවක් තිබ්බා අපිට ග්‍රේවි එකක් තිබ්බේ නැහැ. මේ පාරත් ග්‍රේවි එකක් නැහැ. අපි එහෙනම් හොට් සෝස් එක දාලා වැඩේ පටන් ගමු. ඒගොල්ලන්ගේ අර ස්පෙෂල් හොට් සෝස් එක ඔයගොල්ලන්ට මතක ඇති මේ රෙඩ් බෙල් පටන් ගත්ත කාලේ මේක කොච්චර ආසාවෙන්ද කට්ටිය ගිහලා කෑවේ කියලා. එහෙනම් ඔන්න හැමතැනම ඔයගොල්ලන්ට ඉස්සෝ දැල්ලෝ ඒ වගේමයි මීට් අයිටම් හැමතැනම තියෙනවා. එහෙනම් අපි මම පළවෙනි කට කාලා කලවන්නම්. ඒ වගේම සොසේජස් උත් ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම මේ රයිස් එකට ඇඩ් වෙලා තියෙන්නේ ජම්බෝ ඉස්සෝ නෙමෙයි නෝමල් ඉස්සෝ. දැල්ලෝ ඒ වගේම මේ රයිස් එක කියන්න ඕනේ දැන් අපි මම ඊට කලින් කාපු එකකින්ද මට ඒකේ රස ටිකක් හරි මතකේ තියෙනවා. ඒ වගේම මේ රයිස් එකෙත් ඒ විදිහටම රස තියෙනවා. ඒගොල්ලන්ගේ නම වගේම ක්වොලිටි එකත් මේන්ටේන් කරගෙන වැඩේ කරගෙන යනවා වගේ තේරෙනවා අපිට. ඒ වගේම කොහෙන්වත් උගන රුපියල් 800ට රෙගුලර් පෝෂන් එකක් ගන්න මං හිතන්නේ අවර්තිය කියලා රෙඩ් බෙල් එකකින් විතරයි මං දන්න තරමට රුපියල් 800ට. ඒ වගේම රස තැනකින් ගන්න හම්බ වෙනවා නම් ඉතින් රෙඩ් බෙල් තමයි. පොඩක් බජට් රෙඩ් බෙල් කියන තැන පොඩ්ඩක් බජට් කියලා තේරෙනවා වැඩේ. ඒ වගේම කෑමත් රසයි. ඒ වගේමයි දැනට ඉතින් රෙඩ් බෙල්ලා ඉන්නේ කොට්ටාවේ ඉන්නවා. ඒ වගේමයි කිරිබත් ගොඩ ඉන්නවා. කොළඹ ළඟ කට්ටිය ඉතින් කොට්ටාවෙන් යන්න පුළුවන් නැත්නම් කිරිබත් ගොඩට යන්න පුළුවන්. රෙඩ් බෙල් කියන්නේ ඉතින් වැඩේ ලස්සනට පිරිසිදුවට වැඩේ කරගෙන යන කට්ටියක්. ඒ වගේ ඒ දවස්වල රෙඩ් බෙල් තිබ්බ පොඩ්ඩක් මේ හැමෝම රෙඩ් බෙල් එකෙන් කන සීන් එකක් තිබ්බා. දැන් නම් පොඩ්ඩක් ට්‍රෙන්ඩ් එක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඒ වුණාට රෙඩ් බෙල් එකේ ක්වොලිටි එක ඒගොල්ලෝ තාමත් ඒ විදිහටම මේන්ටේන් කරගෙන යනවා.
ඒක මහා පරිමාණයෙන් ටේක් අවේ ඕඩර්ස් අරගෙන වැඩ කරන කට්ටියක් ඉන්නවනේ ඉතින් රෙඩ් බෙල් එකම හැම කටකට වගේ මීට් අයිටම් හම්බ වෙනවා. ඒ වගේම රෙඩ් බෙල් එකේ ගොඩක්ම ඔයගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ ගොඩක්ම තියෙන්නේ රයිස් වර්ග තමයි රයිස් වෙන නූඩල්ස් වර්ග තමයි ඒගොල්ලෝ මේන් ටාගට් එක විදිහට ඒගොල්ලෝ මේ කස්ටමර්ස්ලට දෙන්නේ. එතකොට ඒගොල්ලෝ ඒ රයිස් අතින් ප්‍රමුඛයා වෙන්න ගොඩක් මම හිතනවා try කරනවා කියලා ඒ උත්සාහය සාර්ථකයි වගේ තේරෙනවා. ඔයගොල්ලන්ගේ මොන හරි මීට වඩා බජට් ප්ලේස් තියෙනවා නම් පෝෂන් එක වැඩියෙන් දෙන ප්‍රයිස් එක පොඩ්ඩක් අඩු රෙඩ් බෙල්ලට වැඩිය ඒ වගේ තරක් තියෙනවා නම් අපිට කියන්න අපි ලෑස්ති ඒ තරත් රිවිව් කරන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගොල්ලෝ අපේ ඒ ප්ලේස් එකේ නම දාන්න අපි අනිවාර්යෙන් මේ ඊළඟ වීඩියෝ එක ඒ තැනේදී ගේන්න අපි try කරනවා ගොඩක් වෙලාවට මම එනම් නවත වෙන්නම් ආයි කන්න පටන් ගන්නවා. දැල්ලෝද ඉස්සොද චිකන්ද සොසේජස්ද හැමතැනම තියෙනවා හැම කටකටම අහු වෙනවා. මේක සාමාන්‍යයෙන් දෙන්නෙට කන්න පුළුවන්. ඔයගොල්ලෝ මං හිතන්නේ තුන් දෙනෙක් සාමාන්‍ය තුන් දෙනෙක් ගියත් මං හිතන්නේ මේක ගානට ෂේප් වෙන්න පුළුවන්. යාළුවොත් එක්ක පොඩි බඩගින්නකට වගේ යනවා නම් රුපියල් 800කට ඉතින් මේ වගේ පෝෂන් එකක් පාඩු නෑ. අනිවාර්යෙන් රෙඩ් බෙල් එකට ගිහිල්ලා මික්ස් රයිස් එකක් try කරලා බලන්න. කොට්ටාවට එනවා නම් රෙඩ් බෙල් කිරිබත් ගොට්ට එනවා නම් මිලේනියම් ෆුඩ්ස් අමතක කරන්න එපා දෙගොල්ලම එක්කෙනෙක්. මේ ඒ වගේම මේ දවස්වල පොඩි කතාවක් බහක් යනවා මේ අපේ චමා අලුතෙන් ඕපන් කරපු රෙස්ටොරන්ට් එකේ මේ රෙස්ටොරන්ට් එක පොඩ්ඩක් රෙඩ් බෙල් එක වගේ කියලා කියාගෙන යනවා කට්ටියනේ. දන්නේ නැහැ ඉතින් ඇත්තද බොරුද දන්නේ අපි නම් දන්නේ නැහැ. මේ මේක කොපි කරලා තමයි චමා මේක දැම්මේ චමා ඒක ඉන්ස්පයර් වෙලා තමයි මෙතන දැම්මේ කියලා එහෙම කියනවා කට්ටිය. දැන් අපි චමාගේ try කරලා බැලුවා. ඒ වගේම මේක try කරලා බැලුවා. ඇත්තටම තැන් දෙකේ සමානකම් නැත්තේත් නැහැ. ඒ වගේම ඇත්තෙත් නැහැ. ඒක හරියටම දැනගන්න ඕගොල්ලෝ කාලා බලන්න. සාමාන්‍යයෙන් ඉතින් අපි මම ළඟදී කාපු හින්දා මම දන්නවා වැඩේ පොඩ්ඩක් වැඩේ ඇත්තකමක් නැත්තේත් නැද්ද කියන එක පොඩ්ඩක් අපිට තේරෙනවා. නැත්තේ නැහැ. කමන්නේ කොහොම හරි කඩවල් දෙකම try කරන්න ඒගොල්ලෝ හොඳම දේ දෙන්නනේ. අපි ඒක දන්නේ ඉතින් ඕගොල්ලෝ try කරලා බලන්න. චමා ඇත්තටම කරන්න ගියේ රෙඩ් බෙල් එකට රෙඩ් බෙල් එක වගේම එකක් කරන්නද හැදුවේ නැත්නම් චමා වෙනම ප්‍රොඩක්ට් එකක් එළියට දාන්නද බැලුවේ කියලා. ඒක ඔයගොල්ලෝ බලන්න. දැන් ඔයගොල්ලන්ට පේන ඇති මට මම මේ රයිස් එකෙන්ම දැන් භාගයක් කාලේ ඉවරයි. තව භාගයක් එහෙම් පිටින්ම තියෙනවා. ඒතකොට ඕගොල්ලන්ට එම ඒකෙන්ම තේරෙනවා මම වගේ එක්කෙනෙක්ට මේකෙන් භාගයක් කාලා මේ ටික තව තියාගන්න පුළුවන් කියන්නේ අනිවාර්යයෙන් මේ පෝෂන් එක දෙන්නට හැටි කියන එක කියපු හැමදේම පොඩ්ඩක් try කරලා බලන්න. මේ ඒ වගේම අමතක කරන්න එපා මේ මාසෙකට සැරයක් අපි වගේ පොඩ්ඩක් එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලන්න මේ ඒගොල්ලෝ ඒ දෙන ක්වොලිටිය මම ඉස්සරහටත් ඒ විදිහටම දෙනවද කියන එක. මොකද මේ මුලින් පටන් ගන්නකොට දෙන එක පස්සේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා හැබැයි රෙඩ් බෙල් එක මේ ටෙස්ට් එකෙන් පාස් ආ. ඒක විශේෂයෙන් කියන්න ඕන. රෙඩ් බෙල් එක එදා දුන්න විදිහටම තියෙනවා. ඊටත් වඩා රහයි. රුපියල් 50කින් ප්‍රයිස් එක වැඩි වෙලා තියෙනවා. රසත් වැඩි වෙලා තියෙනවා.
පෝෂන් එක නියමයි. රුපියල් 800කට රෙගුලර් පෝෂන් එකක් හම්බ වෙනවා කියන්නේ අතරම පට්ට වාසි. ඒකත් මික්ස් ප්‍රයිස් එකක්. ඒක බාස්මති හාලෙන්. එහෙනම් අදට මම ගිහලා එනකම් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.